අද මම මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ රුපියල් 1200ක වගේ මුදලකට දරාස් එකකින් මං ගෙන්නපු බඩු පාර්සල් එකක් ගැන. අද අපි මේක අන්බොක්ස් කරගෙන බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම ඕඩර් කරපු බඩු ටික. මෙතන තියෙනවා වොට් 15 බල්බ් එකක්. මෙතන තියෙනවා වොට් 20 බල්බ් එකක්. මෙතන තියෙනවා ෆෝන් ස්ටෑන්ඩ් එකක්. මෙතන තියෙනවා පිටහ තුල්ලන එකක්. මෙතන තියෙනවා සීලර් එකක්. ඔය කෑලි පාතම දරාසකින් ඕඩර් කරේ රුපියල් 1200ක වගේ ගානකට. හරි අපි එනම් මේක අන්බොක්ස් කරගෙන බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ. මම ඕඩර් කරපු ටිකම තියනවාද කියලා. හරි අපි මුලින්ම මේ විදිහට කපු ටිකෙන් කපා ගන්නවා. උඩට කැපෙන කතුරක් තියෙනවා. හරි මම මේ විදිහට මේක විතර ගන්න මේකයි අපි අර දාපු බල්බ් එක වොට් 20 එක්කෙනම් පොඩ්ඩක් තැල්ල තියෙනවා. ඒ තියෙන වොට් 15 බල්බ් එක ඒකෙත් එටිය පොඩ්ඩක් පැරලා තිබ්බේ. ඊට පස්සේ මේක තමයි ෆෝන් ස්ටෑන්ඩ් එක. ඒක නම් පොඩ්ඩක් බාරට හොඳට තියෙනවා. තව තියෙන මේක තමයි පිටා තුල්ලන එක. ඊට පස්සේ මේක තමයි සීලර් එක. හරි අපි මුලින්ම සීලර් එක බලමු. මේක තමයි සීලර් එක. මේකට බැටරි කෑලි දෙකක් දාන්න ඕනේ. බැටරි කෑලි දෙන්න මම ගන්නේ නැහැ. ඒ තියෙන සීලර් එක මම මේක ගැන වීඩියෝ එකක් කරන පස්සේ දාන්න. ඔය බැටරි කෑලි දෙකක් නැහැ දැන් මම ගාව. ඒක පැත්තෙන් තියාගමු. මේක තමයි පිටා තුල්ලන එක. වීටේන පදලා බලන්න දෙන්නේ පිපයි තුල්ලන්නේ තියෙන්නේ. පැත්තකින් තියෙන මේක නම් තමයි පොඩ්ඩක් වටින එකට තියෙන්නේ. බලමු මේක අන්බොක්ස් කරලා කොහොමද දිගාරින්නේ. විදිහට දිගාරන්න පුළුවන්. බලමු ෆෝන් එකේ තියලා වැඩ වැද්දා. අවුලක් නැහැ. එන රුපියල් 20 ගානකට ප්‍රායෝගිකව ඒක නම් ඇත්තටම හොඳයි රුපියල් 200 ගානකට. අර බල්බ් එක දැන් තුනේ තියෙනවා බල්බ් එක පත් වෙනවද කියලා දාලා බලමු. මගේ මේ විදියට තියෙනවා ලයිට් එක. අර ලයිට් එකක් තියෙන්නේ. හොඳයි පත් වෙනවා. අනිත් එකත් බලමු. ඒකත් පත් වෙනවා. ඒකට බල්බ් දෙකත් හොඳයි. ඒ ගානට ඇත්තරම පාඩු නෑ. මේක තිබ්බ බල්බ් එකයි. ඔයාලත් මොකද හිතන්නේ මේ ගාන මේ බල්බ් ටික පාඩුයිද නැද්ද කියලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න.